හෙලෝ ගයිස්, ඉතින් කොහොමද? ඉතින් අද දවසේ මම වැඩ කරේ කොහොමද කියලා එක මම ඔයාලට කියන්න හිතුවා. ඉතින් අද මම මේ ගත්ත වොයිස් එක මට පිටින් දෙන්න වුණා. මොකද මේ මම වීඩියෝ එකේ තියෙන වොයිස් එකේ ගොඩක් නොයිස් එක වැඩි වලට අහන්න අමාරු නිසා මම ඉතින් වෙන වොයිස් කරන්න පටන් ගත්තා. ඉතින් අද එළිය තමයි ගොඩක් වැඩ කරන්න ඕනේ. ඕඩර් 4ක් විතර ගියා දවසට. ඉතින් මගේ ඩියුටි එක සාමාන්‍යයෙන් උඩ බුක් සිටි එක තිබ්බේ නැහැ. ඉතින් ඒකේ පොඩි හතරක් යන්න තිබුණා. ඉතින් මම හිතුවා ඔයාලට මම කොහෙද ගියේ කියලා. ඒත් ඒක මත වරින් සාතියා බීච් රෙසිඩන්ස් එකට තමයි ගියේ. ඉතින් අපි බලමු කොහොමද ගියේ සහ ඒවට ප්‍රවිෂරේ වුණා වගේද කියන එක ඔයාලට පෙන්නන්නම්. අද පොඩි වීඩියෝ එකක් තමයි ගෙන ආවේ. ඉතින් බලමු අද අපි කොහොමද ඒක කරන්නේ කියලා. අද ඕඩර් එක ඉතින් සාතියා බීච් රෙසිඩන්ස් එකට තමයි සෙට් වුණා. ඉතින් ඒක මම ගිහින් දෙන්න ආවා. ඉතින් බලමු එතනින් එහාට කොහොමද වෙන්නේ කියලා මේක. මම එතන පොඩි ක්ලිප් එකක් ගත්තා. ඉතින් ඒක ඔයාලට පෙන්නන්න ඕන නිසාම ඉතින් මේ තියෙන්නේ බීච් රෙසිඩන්ස් එක ඇතුළ කොරිඩෝ එකද. මේ දෙපැත්තේ තමයි තියෙන්නේ කාමරය. යාලගේ ඇපාර්ට්මන්ට් මේ තියෙන්නේ. යාලගේ ඇපාර්ට්මන්ට් තියෙන්නේ මේ දෙපැත්තේ තමයි. ඉතින් ওই ඇපාර්ට්මන්ට් වල තමයි අපි ඕඩර් එක වාර දෙන්න ඕන. සමහරක් අය ඉතින් බිල් එක ගහන්න සමහරක් අය ඉතින් බිල් එක ගන්න දීලා තියෙනවා. බිල් එක ගන්න ඇපාර්ට්මන්ට් එකේ දීලා දොර ගන්න තියලා යන්න කියලා. ඒව තමයි ඉතින් වැඩ ටික වෙන්නේ. දැන් ඒක මම තියලා ලිෆ්ට් එක අවස්සට යන එක තමයි තියෙන්නේ. ඉතින් යමු. ඒක ගිහිල්ලා බලමු මොනවා තියෙන්නේ. ලිෆ්ට් එක යමු. දැන් ලිෆ්ට් එකට ගිහින් දැන් අපි ගත්තාව යනවා. එළියට ඇවිල්ලා එළියේ තියෙන මෙන්න මේ විදිහට තමයි බීච් රෙසිඩන්ස්. බලන්න මේ තියෙන හොඳේ මේ හදනෙක් එක මල් වර්ග. අද මේක වැඩ කරන්නේ නැහැ. වතුර පාරක් යනවා මෙතන. බලන්න වතුර වල පිරිසුදු කොහොමද දාලා මං හිතන්නේ. ඒක නම් ඔන්න ඉතින් තමයි තියෙන්නේ. ඉතින් බීච් කියලා මේ ඔක්කොගෙම තියෙන ඇපාර්ට්මන්ට් මේ විදිහට වෙන්නේ. මේ තමයි බීච් රෙසිඩන්ස්.